මිතුරුනි රටේ අලුත් අවුරුද්දේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන 6 වසර දරුවන්ගේ පොතක තියෙන මොඩියුල් එකක තියෙන ප්‍රශ්නයක්. එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වගකීම තියෙන්නේ වගකීම් බාර ගන්නවන රජය කියන අධ්‍යාපන අමාත්‍යවරිය ඒ අදාළ නිලධාරීන් මේ වගකීම ගන්න ඕන එක බැහැර වෙන්න බෑ. මොකද ඒක එතන තියෙන ප්‍රශ්නේ තමයි නොසලකිල්ල. එතකොට මෙවැනි රටක මෙවැනි විපක්ෂයක් තියෙන රටක ෆුඩ් නෝට් කල්ලියකින් අධිකරණ නොමග යවපු පාර්ලිමේන්තුව නොමග යපු රටක තමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරණය කරද්දී කොයිතරම් පරීක්ෂාකාරී වෙන්න ඕනද කියන එක මීට වඩා සැලකිල්ලෙන් බලන්න තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුවේ වගකීම තියෙන්නේ තමන් කරන වැඩවල අවසාන මොහොත දක්වාම තමන් වගකීම බාර ගන්න ඕන. මොකද මේ රටේ තාමත් මේ පිටිපස්සේ ඉන්නේ ඉතාම ම්ලේච්ඡ ඉතාම පහත් ඉතාම නරක විපක්ෂයක් මේ රට විනාශ කරපු අයිස් ගෙන්නපු කුඩු ජාවාරම් වල යෙදිච්ච ඉතාම කැත ඉතිහාසයක් තියෙන විපක්ෂයක් තාම ඉන්නේ. ඒගොල්ල වෙන රටක නම් ගොඩක් වෙලාවට මේ වගේ විප්ලවයක් වුණායින් පස්සේ සිය දහස් ගණනින් ඝාතනය කරලා තමයි රට හදන්න පටන් ගන්නෙ. මම හිතන්නේ චීනයේ විප්ලවයේදී ලක්ෂ 80ක් විතර මිනිසුන් මරන්න සිද්ධ වෙනවා. චීනය නැවත නිවැරදි කරන්න මේ තත්ත්වයට ගේන්න ඒ විප්ලව කරපු අයට මරන්න සිද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. හැබැයි මේ රටේ කිසිම ඝාතනයක් සිද්ධ නොවේ. මේ අභියෝගට මුහුණ දෙනවා කියන එක ඊටාම වැදගත්. ඉතින් මිත්‍රවරුනි මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ අදහස මෙන්න මේක. ඒක වැරද්දක්. සිද්ධ වෙලා තියෙන ඊටාම බරපතල වැරද්දක්. ඒ දැක්ක පුද්ගලයා මේ වැරද්ද නිවැරදි කරපු විදිහ ඊටාම භයානකයි. ඒ දැක්ක පුද්ගලයා කළ යුතුව තිබුණේ ඔහුට ඕන තරම් සම්බන්ධතා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අධ්‍යාපන අමාත්‍යාංශයට අය අදාළ නිලධාරීන්ට කතා කරලා අහලා බලන්න මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ප්‍රින්ටිං මිස්ටේක් එකක්ද එහෙම නැත්නම් මේක ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ කොටසක්ද කියලා. හැබැයි ඔහු ඒ වෙනුවට කරේ මොකද්ද? වහාම මාධ්‍ය කැඳවලා මුළු රටම ගිනි තිබ්බා. එතකොට අපිට පේන්න පටන් ගත්තා මේක පිටිපස්සේ මේගොල්ලෝ ඉන්නවා කියලා. මේක සැලසුම් කරපු දෙයක් කියලා. ඉතින් අපි යෝජනා කරන දේ තමයි ආණ්ඩුව නෙවෙයි අත් වශයෙන්ම මේ සමලිංගත සම්බන්ධයෙන් මෙවැනි කාරණාවක් සමාජගත කරේ විපක්ෂය. ඒක කරන්න තිබුණේ ওই විදිහට නෙවෙයි. ඕගොල්ලන්ට දැනුවත් කරන්න තිබුණා. දැනුවත් කරලත් ඒගොල්ල කිව්වොත් එහෙම නෑ මේක අපේ රජයේ ප්‍රතිපත්තිය මේක ප්‍රතිසංස්කරණයට අවශ්‍යයි කියලා. අන්න එතනින් පටන් ගන්න තිබුණා මේ සටන. ඒ නිසා කිසිම එවැනි උත්සාහයක් නැතිව මේ කරපු ප්‍රචාරය නිසා මුළු රටම දූ දරුවෝ පාසල් දරුවෝ විශේෂයෙන්ම මේවා ගැන හරි මුනන්දුයි. සියල්ල මේ වෙබ්සයිට් මෙතෙක් නොදකපු නොබලපු වෙබ්සයිට්ස් වලට දැන් යන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ කරපු මෙවැනි අපරාධයක් කරපු මේ විපක්ෂයේ ඔය දඟලන හැම කෙනෙක්ම වගකීම ගන්න ඕන මේ රට එවැනි තත්ත්වයකට ඇදදීම සම්බන්ධයෙන්. ප්‍රශ්නයක් වුණාම ඒකට විසඳුම් හොයන්න කොහොම නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ සමහරු මේ කට්ටිය ගුරුවරු, සමහරු උපාධිධාරීන්, සමහරු භික්ෂූන්. ඒ නිසා අපට බණ කියන කට්ටිය වැඩක් කරගන්න ගියාම කරන්නේ රට නරක වැඩක් නම් ඒක ඊටාම බරපතලයි. මේගොල්ල තමයි විශේෂයෙන්ම ඔය පූජ්‍ය පක්ෂය මේ කාරණා සම්බන්ධයෙන් ඔය දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඔය පන්සල්වල, පල්ලිවල, කෝවිල්වල තමයි වැඩිපුරම එවැනි අපචාර සිද්ධ වෙන නිසා ඒගොල්ලෝ බයයි ඒ සම්බන්ධයෙන්. අපි රජයට කියනවා මීට වඩා සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලෝ කරන හොඳ වැඩ ගොඩක් තියෙනවා. ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒවා ප්‍රචාර කරන ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනුවට විපක්ෂය ඊටාම කාර්යක්ෂම ඔයගොල්ලෝ තියෙන වැරදි අඩුපාඩු හොයමින් ඊටාම දෙවන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙනනවා. වාසනාවකට වගේ තාමත් ඔයගොල්ලන්ට chance එක තියෙන මේ රජයට ආණ්ඩුවට මේ රටේ මිනිස්සු විචාරශීලීව මධ්‍යස්ථව බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා කලබල වෙන්නේ නැහැ. ජාතිවාදය ඇති කරන්න උත්සාහ කරා අසාර්ථක වුණා. එතකොට විපතටපත් ජනතාව කුලාප්පු කරන්න හැදුවා, ගැටුම් ඇති කරන්න හැදුවා. ඒ සියල්ල අසාර්ථක වුණා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. මේ රට වෙනස් කරන්න නම් මෙවැනි කාලකන්ණි විපක්ෂයක් ඉඳී ආණ්ඩු පක්ෂයේ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් අනවශ්‍ය කරදර වැඩි වෙනවා. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ වැරදි නිවැරදි කරගෙන සමහර දේවල් මම හිතන්නේ වෙනස් කරගන්න වෙයි. මේකට යම් පරිවර්තන සඳහා ගෙනියන්න නිර්භීතව කටයුතු කරන්න පුළුවන් නම් ඊටාම අගය කොට සලකන්න පුළුවන්. බොහොම